මල පිනුවර අතහැර මවුන් වඩනට වනේ වැඩි ඔබ කෙලෙස් මල පිනුවර අතහැර මවුන් වඩනට වනේ වැඩි ඔබ සොයා පුරිස ධම්මසාර සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති විසෝ භගවාන ආචරණ සම්පන්නෝ නයන ඔබගේ අනුත්තරෝ පුරිස ධම්මසාර සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති නිර්වාණ අහස නැගෙන ඔබගේ යෝධ බුදුබඳ මගේ නෙත සිත මෝහනය කර මගේ නෙත සිත මෝහනය කර මගේ බුදු බව පසක් කර ඇත ඇතේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපාද වන්නම් අදේ නැලවෙන කැලෑමල්ගෙන ඔබේ සිරිපාද වන්නම් තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි සුගන්ධිකාය වදනං බුද්ධි ඔයාට සෙත් පතා ඔයාගේ ලෙඩ රෝග නැති වෙන්න කියලා ඔයාට බේත් තේත් හරියන්න කියලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබන්න කියලා
සෝතස්ස පටිච්චාදාය අබබ්බතා දිට්ඨපදස්ස උත්තාය දම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු වනප්පකුම්බේ යතා පුෂිතග්ගේ ගිම්මාන මාසේ පඨමස්මින් ගිම්මේ තතුපමන් ධම්ම වරං අදේසයි නිබ්බානගාමින් පරමං හිතාය ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු වරෝ වරඤ්ඤු වරදෝ වරාරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඇති කරගෙන ඒ වගේම සිතේ තියෙන කෙලෙස් මල දුරු කරගන්න වටිනා අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඒ නිසා ඔබට මේ විදිහේ වටිනා කුසලයක් උදා කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි මහා සංඝරත්නයට මේවා තමන්ගේ දෑතින් පූජා කළා. ඒ පූජා කරනවත් සමග ඔබේ හාමුදුරුවෝ පූජා කළේ ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා කියන බල සම්පත් පහ තමයි පූජා කළේ. ඒවා නැවතත් ඔබට සංසාරයේදී ලැබෙනවා. උපදින ආත්මයක් පාසා ආයුෂ සම්පත්තිය, දීර්ඝායුෂ, ඒ වගේම වර්ණ සම්පත්තිය, ඒ වගේම සැපය, ඒ වගේම බලය, ඒ වගේම ප්‍රඥාව. මේ හැම එකක්ම උදා කරගන්න පුළුවන්, ළඟා කරගන්න පුළුවන් බොහොම වටින පින්කමක් තමයි සාංගික පූජාව කියලා කියන්නේ. එතකොට සංඝේ දින්නම් නනස්සති කොච්චර කල් ගියත් සාංගික දානේ ආනිසංස විනාශ වෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ උතුම් පින්කමක් තමයි අද ඔබ එකතු වෙලා කවුරුත් සිද්ධ කරගත්තේ කියලා සතුටු වෙන්න. සතුට තමයි පින බවට පත් වෙන්නේ. සාදු සාදු. සිතේ පිනායාම සිතේ සතුට. ඒ නිසා අපි කවුරුත් හැම දෙයක්ම කරන්නේ සතුටු වෙන්න. සතුට තමයි කෙනෙක්ගේ ජීවිතේ ඊටම වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් අපි සතුට අපේ ජීවිතේට කෙලස් එකතු වෙන්නේ නැති වෙන්න. කෙලස් දුරු කරගනිමින් ඒ සතුටක් ජීවිතේ ලැබමින් පුළුවන් තරම් ජීවිතේ වැදගත් විදිහට ගෞරවාන්විත විදිහට ජීවත් වෙමින් තමන්ගේ මිනිස්සේ කැටේට මේ ලෝකෙට ආවට පස්සේ තමන් මේ මනුස්ස ජීවිතයෙන් උපරිම ඵල ප්‍රයෝජන නෙලාගෙන ධර්මානුකූල ජීවිතයක් ගත කරලා මිය පරලෝ යන්න තියෙනවා නම් ඒක තමයි වටිනාකම. ඒ නිසා අපි කාටත් පින් කුසල් පුරවා ගන්න, පින් දහම් කරගන්න බොහොම වටින අවස්ථාවක් තමයි මේ අවස්ථාවේ උදා වුනේ. ඉතින් ඔබ කවුරුත් බොහොම ගෞරවයෙන් මේ විදිහට පින් දහම් කරමින් මේ නිවසේ විහාරස්ථානයක් මුල් කරගෙන තමන්ගේ ජීවිතේ බොහෝ සෙයින් පින් දහම් කරලා ඇති, දානමාන පින්කම් පවත්වලා ඇති. මතක නැති ප්‍රමාණයට දාන පූජා කරලා ඇති. අපි මෙච්චර ප්‍රමාණයක් දාන පූජා කරා කියලා කියන්න තරම් මතක නැහැ. ඒ තරම් දම් පූජා කරලා තියෙනවා, ඒ තරම් පින්කම් කරලා තියෙනවා. ඒ නිසා අපි කරන පින්පව් විතරයි අපිට ඉතුරු වෙන්නේ. අපි කරන හොඳ නරක විතරයි අපිට ඉතුරු වෙන්නේ. යනකොට අරන් යන්න පුළුවන් මෙච්චරයි. අනිත් කිසි දෙයක් අපිට යනකොට අරන් යන්න පුළුවන් කමක් නැහැ. මේ හැම දෙයක්ම දාලා තියලා තමයි යන්න වෙන්නේ. ඒ වාගේ తాවකාලික ලෝකෙක තමයි අපි මේ බැඳීම් හදාගෙන ඒ බැඳීම් සමග ජීවත් වෙන්නේ. ඒ නිසා මේ බැඳීම් පෝෂණය කරමින් ජීවත් වෙනවා. ජීවත් වෙලා මැරිලා යනවා. ඒ නිසා පුළුවන් තරම් ජීවිතේ ජීවත් වෙන කාලය තුල පින් කුසල් තේරුම් අරන් ජීවත් වෙන්න ඕන. ඒ වගේම අෂ්ට පරිස්කාර පූජාවලුත් සිද්ධ කළා. අටපිරිකර පූජාවත් සම්බුද්ධ ශාසනයේ තියෙන බොහොම උසස් අග්‍රගණීය පූජාවක්. අෂ්ට පරිස්කාර පූජාවේ ආනිසංසය පිරිමිපක්ෂයේ කෙනෙක් නම් ඒ විසු භාවයෙන් මහානුප සම්පදාව ලබන්න පුළුවන්. ඊරිති බලය. ඒ වගේම කාන්තාවක් නම් හත් අවුරුද්දෙන් සෝවාන් ආදී මාර්ගඵල වලටපත් වෙලා ලෞකික වශයෙන් උත් ලෝකෝත්තර වශයෙන් උත් ආනිසංස රැසක් උදා කරගන්න පුළුවන්. වටිනා කියන රන් රිදී මුතුමැණික් ආදී ආභරණ ලබාගෙන ඒ කෙරෙහි තියෙන ලෝභ මසුරු සිත් දුරු කරලා නිවන් දකින්න පාර හදා ගන්න පුළුවන් පින්කමක් අටපිරිකර පූජාව. අටපිරිකරක් තුළ අන්තර්ගත වෙන්නේ භික්ෂුන් වහන්සේ නමකට අවශ්‍ය කරන චීවර කට්ටලය, තනිපට සිවුර, දෙපට සිවුර, අදන සිවුර, ඒ වගේම පාත්‍රය, ඒ වගේම ඉනේ බදින්න පටිය තියෙනවා. ඒ වගේම පැම් පෙරාගෙන වළඳන්න පෙරහන් කඩයක් තියෙනවා. ඒ වගේම හිස රැවුල් බා ගන්න දැලිපී තියෙනවා. ඒ වගේම සිවුරු ඉරුණාම් මහා ගන්න ඉදිකටු නූල් බෝල තියෙනවා. අටපිරිකරක් තුළ අන්තර්ගත වෙන්නේ ඒවා. ඒ අටපිරිකර පූජාවේ ආනිසංස හැටියට තව තවත් අටපිරිකර පොදුවේ ගත්තාම ආනිසංසත් ඒ වගේ මේ පිරිකර අටට වෙන වශයෙන් ආනිසංසත් රසක් තියෙනවා. තීක්ෂණ නුවණ ලබා ගන්න පුළුවන්. ඒ වගේම බොහොම ගෞරවාන්විත දුරදක්නා නුවණින් යුක්තව කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වාගේ බොහොම උතුම් ආනිසංසදායී පින්කම අෂ්ට පරිස්කාර පූජාව. ඒ වාගේ උතුම් පින්කම් ගණනාවක් අද දවසේදී ඉෂ්ට සිද්ධ කරගන්නට මේ අය කටයුතු කරන්නට යෙදුණා. ඒ වගේම සාදු කන්ට්‍රෝල් නිවසේට වැඩම කළා, බුද්ධ පූජාව පැවැත්වුවා.
මහා සංඝරත්නයේ සාංගිකව දානෙ පූජා කළා, පිරිත් ඇහුවා, පිරිත් නූල් බඳගත්තා, ආශිර්වාද සලසාගත්තා. මෙසේ සියලු ආකාරයෙන් දැන් මේ අත්පත් කරගත්තු පුණ්‍ය සම්භාර ධර්මයක්. අපි සූදානම් වෙන්නේ පැන් වඩලා පින් අනුමෝදන් කරන්න මියගේ ඥාතීන් හැමෝටම. බී විතානගේ මෑණියන් වහන්සේ අවුරුදු 4කට පෙර එතුමිය මියගේ, එතුමියට පින් දෙනවා. තොටවත්තගේ ඩග්ලස් ද සිල්වා පියාණන්ට පින් දෙනවා. ඒ වගේම තොටවත්තගේ ජයරත්න සහෝදරයා ඇතුළු මියගේ සියලු ඥාතීන්ට මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ටී අරුණද සිල්වා මහතාගේ උපන්දිනය. ඒ වගේම හැම දිනාටම සෙත් පතනවා මේ උපන්දිනයේ සමරන අයට. ටී.ඩී. චන්ද්‍රසේනද සිල්වා මහත්මයා, ප්‍රේමලතා වෙනවිය, ටී.ඩී.එම්. සර්නාද සිල්වා වෙනවිය, අරෝසාද සිල්වා වෙනවිය, අනුලාද සිල්වා මහත්මිය, ප්‍රියන්තිද සිල්වා මහත්මිය, බුද්ධි ජාමිකර පුතා, දිනිතේ විතානගේ මහත්මිය, මණිකේ රණතුංග මහත්මිය, විහිදාද සිල්වා මහත්මිය, විනෝජී වත්මාවී දුව ඇතුළු මේ හැම දෙනාම සම්බන්ධ වෙලා බොහොම ගෞරවාන්විත මේ පින්කම සිද්ධ කළා. තමන්ගේ අම්මා වෙනුවෙන්, තාත්තා වෙනුවෙන්, මියගේ අය වෙනුවෙන්, ජීවත් වෙලා ඉන්න ඔයගොල්ලෝ වෙනුවෙන්. ඉතින් ඒ නිසා ජීවත් වෙලා ඉන්න අය විදිහට හොඳ සත්පුරුෂ ගුණ දන්න දරුවෝ හැටියට තමන්ගේ අම්මට තාත්තට පින් දෙන්න, සහෝදරයාට පින් දෙන්න, මියගේ අයට පින් දෙන්න මේ පින්කම සිද්ධ කළා. සත්පුරුෂකම් අපි කාතුලක් තියෙන්න ඕන. ඒ අම්මා තාත්තා නිසා ඔබ හැම දිනාටම විශාල ගෞරවයක්. ඒ වගේම අද ඔබ ওই තත්වයෙන් නැගී සිටින්නට ඒ අම්මා තාත්තා කර කැපකිරීම අසීමිතයි. ඒව වචන වලට පෙරලන්න පුළුවන් කමක් නැහැ. ඒ වාගේ වටිනා කියන වැදගත් දෙමව්පියන් යටතේ හැදී වැඩිලා තමන් හොඳින් අධ්‍යාපනය ලැබලා ඒ වගේම සමාජයට තමන් දෙන්න කරන්න පුළුවන් සේවාවන් යුතුයකම් තමන්ට පුළුවන් විදියට ඉෂ්ට සිද්ධ කරමින්, සමාජ සේවා ආදී වැඩ කටයුතු කරමින්, ගීත ගායනා කරමින් ඔය වාගේ සෑහෙන සමාජ සේවා වැඩ කරනවා. ඒ වාගේ මේ සමාජයත් එක්ක තමන් ජීවත්